අටගාණ්ඩ බලපාන දේවල් නැති වෙන්නත් බලපානවා කියන එක. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මුලින්ම ධර්මයේ මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ දකින්න ඕනේ. ධම්ම දසෝ ධම්ම දස්ස යපෙනවා. මේ විදිහට දිනෙන් දින එන්න මේ ක්‍රමයට තමයි අපි අපේ සිතේ පිළිසුදුකම ඇති කරගන්නේ. එදා මේ සත්පුර 15ක් පොහොය දවසේ